කවුද කතා කරේ? යාළුවෙක් කනේ. කවුද යාළුවා? මගේ යාළුවෙක්. ඔයා දන්නේ නැන්නේ. හරි ඉතින් මම දන්නේ නැහැ. මට අඳුන්වලා දෙන්න. කොහෙද ෆෝන් එක බලන්න. ඇයි මම ෆෝන් එක දෙන්නේ? නෑ ඉතින් නලනලව පත්ත කතා කරපු යාළුවා බලන්න. නලනලව පත්ත මං කාටවත් කතා කරේ නෑ. මම ඔක්කොම බලන්නේ ඩිෂක්. ෆෝන් එක දෙන්න. අනේ සංගීත මොකද්ද මේ කරන්නේ අත්තරින්නද? මේ මොන නාටකමක් නටන්නේ? මොකද්ද ඔඩ වෙලා තියෙන්නේ? මම යාළුවෙක් එක්ක කතා කරා කියලා ඕච්චම් නටන්න ඕනේ නෑනේ. මං තමුම මැදලා නෑ සංගීත. හොඳේ. අදින්න කලින් මෙහෙම නම් මැදලා පස්සේ කොහොම වෙයිද? හරි දැන් මට ඔයාලට ෆෝන් එක දෙන්න බැරිද? මම මේක ඔයාලට දෙන්නේ. මේක මට අරන් දීපු ෆෝන් එකක් නෙමෙයි සංගීත. ශාක්‍ය මං වගේ ෆෝන් එක ඉල්ලන්නේ හේතුවක් තියෙන හින්දා. නිත් එක මං වට ආදරය කරන හින්දා. මං හිතන්නේ නෑ සංගීත. මං හිතන්නේ ඔයා ආදරය කරනවා කියලා. කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ නම් කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ නම් කවදාවත් සැක කරන්නේ නැහැ. ඔයා සැක කරන එකට කියන්නේ ආදරය කරනවා කියලා. ආ? මට ඔය මොන බයිලාවක්වත් දරන්නේ නැහැ ශාක්‍ය. මට ෆෝන් එක දෙන්න. බෑ. දෙන්නේ නැහැ කිව්වොත් දෙන්නේ නැහැ. එච්චරයි. අදන්නේ. එහෙම තමයි. ඔයා ඔහොම නෙමෙයි. ඔළුවෙන් හිටගෙන කිව්වත් මං දෙන්නේ නැහැ. ඔයාට මාව සැකයි නම් ඒ විදියට ඉන්න. එතකොට එහෙමයි. ඔව් එහෙම තමයි. හරි. එහෙනම් යන්නද? ඉතින් යන්න. මට මොකද? හැබැයි ශාක්‍ය මං කවදාවත් ආයෙ බලන්නවත් දෙන්නේ නැහැ. කමන්නේ යන්න. දොරා එහෙමයි. එහෙම තමයි. යන්න. ඔයා මාව ආයෙ සැක කරනවා නම් එන්න එපා. එහෙම නැත්තම් විතරක් ඔයා එන්න.